channel එකෙන් දාන්න පළවෙනි vlog එක. පළවෙනිට පටන් ගන්න නම් පොඩි පාටි එකකින් අපේ ඔෆිස් එකේ යාළුවෙක් ප්‍රෙග්නන්ට් වෙලා හිටියා. ඉතින් අපි ඩිසයිඩ් කරා mom to be party එකක් දෙන්න ඕනේ කියලා. ඉතින් එතනින් තමයි පටන් ගන්න. ඊට පස්සේ අපේ ඔෆිස් එකේ වැඩ ඉවර කරලා හවස ලස්සන ගමනක් ගියා. යාළුවෝ තුන්දෙනෙක්. මම ෂෙයා කරගන්න හදන්නේ ඒකේ විස්තර තමයි. වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. මේක අපි එකපාරට තීරණය කරගත්ත ගමනක්. අපි හිතුවා ඉතින් අපි කලාතුරකින් තමයි ඔෆිස් එකට යන්නේ. අපි work from home වැඩ කරන හින්දා. ඉතින් අපි එදා ඔෆිස් ගිය දවසේ අපි හිතුවා ගෙදර යන්නේ නැතුව එදා රෑ කොළඹ ඉඳලා ඊළඟ දවසේ ගෙදර යනවා කියලා. ඉතින් අපි හොයලා එදා රෑ ඉන්න තීරණය කරේ The Ocean කොළඹ කියන හොටෙල් එකේ. ඇත්තට මේකේ view එක නම් කියන්න වචන නැහැ. මම හිතනවා ඔයාලට වීඩියෝ එකෙන් පේනවා. ඒක වීඩියෝ එකෙන් පේනවට වඩා ඒක අර S2 දකින්නකොට ඒ view එක මාරයි. ඉතින් මේ ලස්සන view එක දිහා බලාගෙන අපි තුන්දෙනා පොඩි chat එකක් දැම්මා. කෝච්චි පාරත් ඉතින් එතන තියෙන හින්දා හැම වෙලේම වගේ කෝච්චිත් යන. ඉතින් ඒක දිහාත් බලාගෙන අපි පොඩි රවුමක් දැම්මා. පොඩි කැමරා ටිකකුත් අරගෙන අපි ඉතින් ආයෙත් හොටෙල් එකට ආවා. ඊට පස්සේ තමයි මේ වීඩියෝ එකේ ලස්සනම පාර්ට් එක තියෙන්නේ. අපි එතනින් යනකොට හොටෙල් එකේ රූෆ් টොප් එකට ගියා. ඒ ටයිම් එක තමයි නියම ටයිම් එක රූෆ් টොප් එකේ ඉන්න. ඒ වෙලාවේ අපි ගත්ත වීඩියෝස් ටිකකුත් මේකට ඇඩ් කරන්න. ඔයාලා බලන්නකො කොච්චර ලස්සනද කියලා. වටේ ලස්සන බලන ගමන් ඉතින් ෆොටෝස් කීපයකුත් ගැහුවා. මොකද ඉතින් ඒ වගේ ලස්සන තැනකට ගියාම ෆොටෝ එකක් ගන්න නැතුව ඉන්න බෑනේ ඉතින්. ඉතින් තුන්දෙනාගේ ෆොටෝ ටිකකුත් ගැහුවා. මං ඔයාලට යාළුවන් දුන්නලා දුන්නේ නෑනේ. එක්කෙනෙක් විහංගි. අනිත් එක්කෙනා තිසලි. තුන්දෙනාම තාම මැරි කරලා නෑනේ. ඉතින් අපි ට්‍රිප් එකට නමකුත් දාගත්තා. Unmarried Girls Trip කියලා. ඊට පස්සේ ඉතින් රූම් එකට ඇවිල්ලා පොඩි ඩාන්ස් එකකුත් දැම්ම තුන්දෙනා. ඩාන්ස් කරලා අපි තුන්දෙනාටම ඉතින් බඩේ ඉන්නක් ආවා. ඊට පස්සේ අපි තුන්දෙනාම රැට කන්න එළියට ගියා. හොඳට කාලා එළියේ ලස්සනක් බලලා අපි ආයෙ හොටෙල් එකට ආවා. ඊළඟ දවසේ උදේ අපි ටී එකකුත් හදාගෙන ආයෙත් ඉතින් පොඩි කයියක් ගැහුවා. මේ වෙලාවෙ නම් ඉතින් ඇත්තටම දුකයි. දැන් අපි යන්න ඕනේ ඉතින්. අපිට ඉතින් දවල් 12 වෙනකන් ටයිම් එක තිබ්බා. ආයෙත් අපි රූෆ් টොප් එකට ගිහලා චුට්ටක් ඇවිදලා එතන ටික වෙලාවක් ඉඳලා
ඉතින් උදේට ටැමිල් කෑමක් ට්‍රයි කරලා බලමු කියලා තුන්දෙනා කතා වුණ හින්දා උදේ කෑම ගන්න ටැමිල් කඩේකටත් ගියා. යාළුවෝ තුන්දෙනාගේ කෙනෙක්ගේ බර්ත්ඩේ එකක් එනවා තව ඉස්සරහට. ඉතින් අපි යාගේ බර්ත්ඩේ ෂූට් එකකුත් මෙතන ඉඳලම කරා. අන්තිමටම තුන්දෙනා එකතු වෙලා අපි ගෙන ආපු හීලියම් බලුන් ටික අහසට තියුවා. ඔව් අපි පොඩි ළමයි නෙමෙයි තමයි. හැබැයි ඉතින් වයසින් ලොකු වුණාට අපි හදවතින් තාම චූටිනේ. වයසින් ලොකු කියන්නේ ඉතින් එහෙම ලොකු වයසක් නෙවෙයි. තුන්දෙනාම ඉතින් පොඩ්ඩක් ජොලි කර කර ඉඳලා ෆොටෝස් වීඩියෝස් අරගෙන අපි 12ට හොටෙල් එකෙන් චෙක් අවුට් වුණා. ඊට පස්සේ දවල්ටත් කාලම තමයි ගෙවල් වලට යන්න ආවේ. මම අන්තිමට ෆොටෝස් වගේකුත් ඇඩ් කරලා තිනවා අපි එදා ගත්ත ෆොටෝස්. ඔයාලා ඒවත් බලන්නකෝ. මං කිව්වනේ මේක මගේ ෆස්ට් ව්ලොග් එක කියලා. ඔයාලා ඉතින් හොඳ නරක බලලා කියන්නකෝ කොහොමද කියලා. කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බෙමු. බයි.